Hi guys, good morning. මං දැන් තමා නැගිට්ටේ. දැන් වෙලාව උදේ 8:50ට විතර ඇති. මට අද නුවර යන්න තියෙනවා මගේ පොඩි වැඩ වගේක් කරගන්න. සහ මම අද මාලිගාවට යන්න හිතන් ඉන්නවා. අල බලමු මාත් එක්ක ඉන්න. එළිය වහිනවා. වෙදර් එක චුට්ටක් හොඳ නෑ මේ දවස්වල. නුවරට වහින වැස්ස ලස්සනද කියලා අපි බලමු. ඉතින් ඉන්න ලැහැත්ති වෙලා අපි එන්නම්. එහෙනම් මාත් එක්ක ඉන්න. අපි බලමු අද වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. මම දන්නෙත් නෑ මොකද වෙන්නේ කියලා. So අපි බලමු. Stay with me. Bye bye. Hi යාළුවනේ. ඉතින් මම යන්න තමයි හදන්නේ. මම දැන් ලැහැත්ති වෙලා ඉන්නේ. මේ මම ටවුන් එකට බයික් එකේ ගිහිල්ලා ඊට පස්සේ බයික් එක ටවුන් එකේ දාලා නුවර යන්න හිතන් ඉන්නවා. අපේ අම්මට නුවරට බයික් එක යන්න දෙන්නේ නැහැ. ඒ තරම් මගේ ඩ්‍රයිවිං හොඳයි කියලා. ඉතින් අපි ටවුන් එකට ගිහිල්ලා පස්සෙත් නැගලා යන විදිය බලමු. එහෙනම් ඉන්න අද මොකද වෙන්නේ කියලා අපි බලමු. බයි බයි. ඉතින් මම බස් වලට ගියා. ගිහිල්ලා විනාඩි 15ක් විතර බස් එකක් එනකම් බලන් හිටියා. ඉතින් විනාඩි 15ක් විතර යනකොට බස් එකක් ආවා. බස් එකක් එනකම් මම ඔය අපේ බස් වලට ඉඳගෙන අලට වීඩියෝ ෂොට් එකක් ගත්තා. ඔය ඉතින් පේන්නේ බස් එක එනවා. කොළඹ නුවර බස් එකක්. ඒක ගණන් මට විනාඩි 20කින් 30කින් නුවරට යන්න පුළුවන් නිසා මම මේ බස් එකට නැංගා. බස් එක නැගිනකොට හොඳටම සෙනග. මට සීට් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් මම බස් එකට දඩිබිඩි ගාලා නැංගා. ඉතින් මම බස් එකට දඩිබිඩි ගාලා නැංගට මට එක හෝල්ට් එක යන්න පුළුවන් වුණේ බස් එක කැඩිලා කියලා කේබල් එකක් කැඩිලා කියලා අපි ඔක්කොම බැස්සුවා. ඊට පස්සේ මම ඒ වෙනකොට ටිකට් උත් අරන් තිබ්බේ. ඊට පස්සේ ඔන්න ඔය විදියට බස් එක ඉස්සරහින් දුන් දානවා. ඉතින් අපිට තව බස් එකක් එනකන් ඉන්න කිව්වා. ඒත් එක්කම බස් එකක් ආවා. මම දුවලා ගිහලා සීට් එක නැගලා ගැම්මට ඔය ඉඳගෙන නිකන් අර රටක් රාජ්‍යයක් හම්බුණා වගේ ගැම්මට ඉඳගෙන ඉයර්බඩ්ස් දෙක කන ගහගෙන දැන් ඉතින් සින්දුවක් අහන්න තමයි යන්නේ සුපුරුදු විදියට. දැන් ඉතින් අර මට කලින් බස් එකේ නැගපු සමහර අය හිටගෙන යනවා. ඊට පස්සේ ඉතින් මම දුවලා ගිහලා ඉක්මනට සීට් එකක් හොයාගෙන ඉඳගත්තා. ඒකත් මට හම්බුනේ මැද සීට් එකක්. අර මං චූටි නිසා අවුලකුත් නැහැ. ඉතින් මම සාමාන්‍ය විනාඩි කිහිපයක් යනකොට නුවර ඇවිල්ලා බැස්සා. නුවර ට්‍රක් ටාවර් ගාවින් බස් එකෙන් බැහැලා මං එහෙම ටොරින්ටන් එක ඇතුලින් ගිහිල්ලා ට්‍රක් ටාවර් ගාවින් එතනින් ටනල් එක ඇතුලින් ගිහිල්ලා ගියා. මට ඕනේ වුණේ ඇත්තටම ඉස්සලාම යන්න අපේ මාමා කෙනෙක් ඉන්නවා නුවර. එයා ගාව තිබ්බ ෆෝන් එකක්. ඒ ෆෝන් එක හදන්න තමයි මට ඉස්සලාම ෆෝන් ෂොප් එකට යන්න ඕනුනේ. මම දැන් ඔය එයාගෙන් ෆෝන් එක ඉල්ල ගන්න යනවා. ෆෝන් එක ඉල්ල ගන්න මම ඔය ක්ලොක් ටවර් එක පහු කරගෙන ඉතින් පහින් ගියා. ඒ යන ගමන් ඔයාලට වීඩියෝ ෂොට් එකක් ගත්තා. ඔය මට මතක හැටියට කතරගම දේවල් පාරේ ගාවින් ඇතුළට ගිහිල්ලා ඒ යන පාර. ඉතින් ඔහොම ගිහිල්ලා මේ මාමගේ නම්බරේ මම ළඟ නැති නිසා මම අම්මට කෝල් කළා. අම්මා හරහා ඒ මාමට කෝල් කළා. ඒ මාමගෙන් ෆෝන් එක ඉල්ල ගත්තා. ඊට පස්සේ මම ওই ෆෝන් එකත් අරගෙන ඒක හදන්න දෙන්නේ මම අඳුරන ෂොප් එකක් තියෙනවා නුවර පික්ස් අප් ටෙක්නොලොජිස් මම ඒ ෂොප් එකට ගියා ඒ යන කාසල් ලේන් එකේ තමයි ෂොප් එක තියෙන්නේ එතකොට ඒ ෂොප් එක ඔන්න ඔය තන තියෙන්නේ මම එතන යන ගමන් ওই වීඩියෝ ෂොට් එකක් ගත්තා මම ඇත්තටම ෂොප් එකට ගියේ ෆෝන් එක හදන්න ඉතින් මම ෆෝන් එක හදලා ෂොප් එකට ගියාට පස්සේ මට හිතුණා මයික් ෆෝන් එකක් ගත්තා නම් හොඳයි කියලා මගේ බ්ලොග් වල වැඩවලට. ඉතින් මට ඒක එතනදී ආපු අදහසක් මම ගත්තා කොහොම හරි. ඊට පස්සේ ෆෝන් එක හදන්න දීලා මම ආයෙ එන්නම් කියලා මම මාලිගාවට ගියා. මට ඇත්තටම තව අපේ අක්කා එනකන් ඉන්න ඕනේ. එයාට අද එක්සෑම් එකක් තිබ්බා. එයා ඒක ඉවර වෙලා එනකන් මම මාලිගාවට යන්න හිටියේ. ඊට පස්සේ මම මාලිගාවට ගිහිල්ලා අද ඉරිදා දවසක් නිසා ගොඩක් සෙනග හිටියා. එතකොට මම මාලිගාවට ගිහිල්ලා පැයක් එකමාරක් වගේ මාලිගාවේ ඉඳලා එතන වැඩ කරගෙන I mean එතන වැඳ පුදාගෙන මම පැත්තකට ගිහිල්ලා ගාතා ටිකක් කියලා ඔක්කොම කළා. මට තවත් වෙලාවක් තිබ්බ නිසා මම මගුල් මඩුවට ගිහිල්ලා ඉඳන් හිටියා. ඉතින් ඒ වෙලාවේ මගුල් මඩුවේ ගොඩක් සෙනග හිටියා. ඉරිදා දවසක් නිසා ක්ලාස් යන නංගිලා මල්ලිලා කපල්ස් ගොඩක් හිටියා. ඒ වගේම ඔය ඉස්සරහිනුත් යන්නේ ඉතින් සෙනග. ඉතින් මම තනියම මගුල් මඩුවේ වෙලා ඉඳන් ඉන්නකොට මට හිතුණා මම මෙතන ඉඳන් ඉඳලා වැඩක් නැහැ. මට තව වෙලා තියෙනවා අක්කා එන්නේ කියලා. ඒක නිසා මම මාලිගාවෙන් එළියට ගියා. එළියට ගිහිල්ලා මම එහෙමම වැල් බෝධියට සහ එතන ප්‍රාර්ථනා බෝධියට ගිහිල්ලා එතනත් වැඳ පුදාගෙන ගාථා ටික කියලා එළියට යන්න තමයි හිතුවේ. මොකද එතකොට අක්කා එන ටයිම් එකත් එක්ක මට ගානට එළියට සෙට් වෙන්න පුළුවන් නිසා. ඉතින් මම එහෙම ගිහිල්ලා වැල් බෝධියටත් වැඳලා එතන මම අද තමයි දැනගත්තේ එතන ප්‍රාර්ථනා බෝධිය නම නෙත් බෝධිය කියලාත් කියනවා කියලා. මට පොඩි එකක් ආවා මගේ නමත් නෙත් නිසා. සෝ එතකොට වෙලාව 12:45 විතර ඇති. ඊට පස්සේ මං ගියා එතන මාලිගාව එළියේ ඉන්න පරවියෝ ඉන්නවා. මම ගෙදරින් හාල් ඇට අරන් ගියා. මං ඉතින් එයාලටත්
හාල්ලට දැම්මා. ඊට පස්සේ මම එහෙමම වැපරවමින් අක්කගේ එක්සෑම් එක තිබ්බේ ධර්මරාජ ස්කූල් එකේ. ඉතින් ධර්මරාජයේ ගාව ඉඳන් නුවරට එන්න ලේසිම පාර වැවරවුම් උඩින් පාර තියෙනවා. සෝ අක්කා ඒ පාර දන්නේ නැහැ කිව්ව නිසා මම යාව ගන්න ඉස්සරහට ගියා. මම අක්කට කිව්වා එහෙමම ඉස්සරහට ඇවිදන් එන්න මම ඉස්සරහට එන්නම් කියලා. ඉතින් මං ඔහොම ඉස්සරහට ඇවිදන් යනක මම වැවරවුමෙත් මම ෆොටෝස් ටික ගත්තා. එතකොට වැවරවුමේ එතනත් ඉතින් කපල්ස්ලා ගොඩක් ඉන්නවා. වැවරවුම සාමාන්‍ය ඉතින් සෙන්සර් අධිකතර කපල්ස්ලාට තමයි වෙන් කරලා තියෙන්නේ. ඔය අපේ අක්කා එක්සෑම් එක ඉවර වෙලා ලස්සනට ඇවිදන් එනවා. එයා කැමති නෑ කිව්වා මගේ ව්ලොග් එකට පෙනී හිටින්න. ඉතින් එයා කුඩෙන් වහගෙන එනවා. ඒ වුණාට මම ෆයිනලි එයාගේ මුණ පෙන්නනවා ඔයාලට. එයාට එක්සෑම් එක අමාරුයි කියලා කිව්වා. දුක් දුක් සොම් සුසුම් මැද තමා එයා ආවේ. ඒ තරම් එයා වේදනාවෙන් ආවේ. ඒක ඔයාලට එයාගේ මූණ දැක්කම තේරෙයි කොහොමද කියලා. ඉතින් මං එහෙමම අක්කත් එක්ක කතා කර කර වැවරවුම දිගේ ඉස්සරහට එනකොට අපිට ඇතෙක් හම්බුණා. ඒ දැන් ඒ ඇතාව ගෙනත් තිබ්බේ. ගොඩක් මිනිස්සු ඒ ඇතාව වීඩියෝත් කරා. ඉතින් මාත් වීඩියෝ කරා. එහෙම මං ආවා මායි ෆික්ස් අප් ටෙක්නොලොජි එකට මට ඕන එක ගන්න. ඉතින් මම ඔහොම සිලෙක්ට් කර කර ඉද්දි ඔය පෙන්නන එක නෙවෙයි මං අන්තිමට ගත්තේ. මම වෙන එකක් ගත්තේ. ඉතින් මං එතනින්ම තමයි ෆෝන් එකත් ගත්තේ. ඊට පස්සේ අපි දෙන්න ෆෝන් එකත් අරගෙන මගේ මයික්‍රොෆෝන් එකත් අරගෙන කන්න ගියා. අපි කන්න ගියේ කාසලෙන් කැෆේ එකට. ඉතින් මේ අක්කා මේ වීඩියෝ කරනවා කියලා නොදැන තමයි, කියන්නේ මම මේක YouTube නොදානවා කියලා නොදැන තමයි ආයේ ඇක්ෂන් එක දැම්මේ. ඉතින් අපි දෙන්න කන්න ගෙනාවේ ඕඩර් කරේ චීස් කොත්තුවක්. ඒක තමයි මගේ කාසලෙන් කැෆේ එකේ ෆේවරිට්. ඔය පෙන්නන්නේ මම ගත්ත මයික්‍රොෆෝන් එක. අන්තිමට ෆයිනලි මම ඕක තමයි ගත්තේ. ඊට පස්සේ අක්කට එන්න බැග්ග වීඩියෝ එකට එවනවා. ෆයිනලි ආව ඇදලා ගත්තා. මම ඉතින් එයත් එක්ක මේ කතා කරලා අපේ කෑම එකනකම් අපි පෙප්සි එකකුයි කොකාකෝලා එකකුයි ඕඩර් කරලා අපි දෙන්නත් ඒක බිබී මමයි අක්කයි හම්බුනේ සති 3කින් විතර. මොකද මගේ කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් තිබ්බා. අපි දෙන්නට කතා කරන්න බැරි වුණා ගිය දවස් ටිකේ මේ ගොඩ දවසකින්. ඉතින් අපි මේ විකාර කර කර ඉන්නවා නිකන් අර එයා වීඩියෝ එකට පේන්නේ නැති හින්දා මේ ඒ මගේ කොල්ලා කියලා පෙන්වන්න බොරුවට නිකන් බොරුවට අපි ඉතින් විකාර කර කර හිටියා. ඊට පස්සේ අපි කෑම එක ආවා. ඒක හරිම රස පාටයි. මට මතක් වෙනකොටත් කටට කෙලවුරනවා. යමි හරිම යමි. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් වල්පල් කියව ඉඳලා චීස් කොත්තු කාලා. ඒක හරිම රසයි. ඇත්තටම හරිම රසයි චීස් කොත්තුව. highly recommended. no sponsors. මේ කිසිම එකකින් මට ස්පොන්සර් කරේ නෑ. because I'm hit YouTuber. එතකොට අපි ඉතින් ඒකත් කාලා ඊට පස්සේ ආයෙ පිළිමදලා බස් එක නැගලා ගෙදර ඉතින් ඒ ගෙදර ආවට පස්සේ අක්කා ඉන්නේ අපේ ගෙවල් ටිකක් ඇහැයින්. එයා මගේ මක්කා නෙවෙයි නිසා. ඊට පස්සේ අක්කයි මායි එහෙමම මම ටවුන් එකට ස්කූටරේ ගියපු නිසා මට අක්කව දාගෙන බෑ. අක්කා බර වැඩි. ඉතින් අක්කා බයිසිකලේ එලවන් ගියා. ඔයාලට පේන්නේ අක්කා බයිසිකලේ එලවයි යන වීඩියෝ ෂොට් එක. මම මේ පිටිපස්සෙන් ඉඳගෙන ගියා. ඊට පස්සේ ඉතින් අක්කව ගෙදරට දාලා මං ආයෙ ගෙදර ආවා. හයි ගයිස්, ඉතින් මම දැන් තමයි ගෙදර ආවේ. මම මයික් එකක් ගත්තා. ඔයාලට මම හිතන්නේ ඒක ඇහෙන්නේ නැති. මම කඩේදී ඔයාලට බොක්ස් එක පෙන්නවුවා. මේ දෙන්නේ මයික් එක. ඩුවල් මයික් සෙට් එකක් එනවා. මම හිතනවා මේකේ සවුන්ඩ් ක්වොලිටි හොඳ ඇති කියලා. ඉතින් මම දැන් ගෙදර ආවා. මම ගෙදර ආවම මම පිළිගන්න යාළුවෙක් ඉන්නවා. මේ යාළුවම කලින් වීඩියෝ එකෙදිත් ඔයාලට පෙන්නුවා. මොන කෙනෙකුනේ. මේ ඒ තමයි මගේ යාළුවා. අපේ චීකු. ඉතින් දැන් චීකුත් එක්ක ශ්‍රී ලංකාවෙන් කරන් තමයි තියෙන්නේ. අපි ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි බයි. Stay with me. Bye.